දවස් 4 පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ගොඩ දවසකින් තමයි වීඩියෝ එකක් අරන් ආවේ. මේක නම් මම හවස් වරුවක කරන වීඩියෝ එකක්. ඉතින් ගොඩාක් දේවල් නැහැ. පොඩි වීඩියෝ එකක් තියෙන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. මේ දවස්වල නම් මන් දවසේ වැඩි වෙලාවක් කරන්නේ පාඩම් කරන එක. පාඩම් කරන වැඩ නිසා මේ දවස්වල ලොකු අයිඩියා එකක් තිබුණෙත් නැහැ මොකද්ද කරන්න ඕනේ වීඩියෝ එක කියලා. ඉතින් මේ වෙලාව හවස 4ට විතර ඒ වෙලාවේ මම පාඩම් කර කර ඉන්නකොට තමයි හිතුනේ වීඩියෝ එකක් කරා නම් හොඳයි කියලා. ඊට පස්සේ තමයි මේ වීඩියෝ එක මම කරන්න ගත්තේ. මේ දවස්වල නම් මගේ ලයිෆ් එක ටිකක් චේන්ජ් වෙගෙන එන්නේ. මොකද මම පහුගිය කාලෙම මුකුත් විශේෂ වැඩක් කරේ නෑ. මාස 2-3ක්ම නිකන් ගෙදරට වෙලා ඔහේ නිදාගන්නවා, ෆෝන් එක ඔබනවා, කනවා බොනවා. ඉතින් ওই ටික විතරමයි කරේ මම. දැන් නම් ආපහු මම මගේ ක්ලාස් යන වැඩත් එක්ක ටිකක් බිසි වෙලා ඉන්නේ. ඉතින් ඒක නිසා දැන් නම් දවසේ වැඩි වෙලාවක් මම කරන්නේ පාඩම් වැඩ කරන එක තමයි. පහුගිය ටිකේම මුකුත්ම වැඩක් නොකර කකා බිබී ඉඳලා මම දැන් ටිකක් මහත් වෙලා ටිකක් නෙමෙයි කිලෝ 5ක් විතර වැඩි වෙලා දැන් ඉන්නේ මම. ඉතින් කෙට්ටු වෙන්න අදහසකුත් තියෙනවා නිකන් මාද වැඩි වගේ දැන්. ඉතින් ඩයට් ප්ලෑන් එකකුත් කරන්න හිතන් ඉන්නවා. බලමු මොනවා වෙයිද දන්නේ. මොකද ගෙදර ඉන්න නිසා දැන් නිතරම එක එක දේවල් කනවා බොනවා වැඩි. කිසිම අර පාලනයක් නැහැ. ඉතින් අපි ගෙදර ඉන්නකොට ඉතින් ඒක නිසා දැන් හොඳටම මම මහත් වෙලා තමයි ඉන්නේ. ඉතින් එකම දිගට පාඩම් කරනකොට කම්මැලි මහන්සි නිදිමත එනවා. ඒක නිසා මොනවා හරි කඩචෝරුවක් කකා පාඩම් කරනකොට ඒක චුට්ටක් නිින්ද යන ගතිය ටිකක් අර කම්මැලි ගතිය අඩු වෙනවා. ඒක නිසා ඔය වගේ කඩචෝරුත් කනවා දැන් මම. ඒක නිසා තමයි මාතුත් වෙලා ඉන්නේ. හැබැයි ඉතින් පාඩම් කරනකොට ඔයම මොනවා හරි කනකොට අර කම්මැලිකමක් නැතුව පාඩම් කරන්න පුළුවන්. මේ දවස්වල මේට මාර්ම විදිහට අවසරයි පුදුම තරම් රස්නේ. ඒ වගේම මාර්ම විදිහට හුලනොත් තියෙනවා. රැට උනත් පුදුම තරම් රස්නේ. තරහගන්න ටිකක් අමාරු රස්නයක් තමයි මේ දවස්වල නම් තියෙන්නේ. ඉතින් මං පාඩම් කරන එක චුට්ටක් නතර කරලා ගියා මගේ පැලවලට වතුර දාන්න. වතුර දාලා ඉවර වෙලා මම ওই පැත්ත අතු ගෑවා. හැබැයි මට මේ වීඩියෝ ක්ලිප් එක අතරම ගන්න අමතක වුණා. ඉතින් වතුර දාලා ඉවර කරලා මම අම්මත් එක්ක කඩේට ගියා. ඒ යනකොට තමයි මට මේ කාබලංකා හම්බ වුණේ. ඉතින් ඒකත් අච්චාරුවක් දාගෙන කෑවා මම. මට රෑ කාපු ඒවා නම් මට මොකොත් වීඩියෝ කරගන්න බැරි වුණා. ඊට පස්සේ මේ රෑ වෙලා
ක්ලාස් තිබුණා. ඉතින් ඒ ක්ලාස් යන්න පොත් ටික අස් කරගෙන බෑග් එක හදාගත්තා. මොකද එතකොට මට උදේට ලේසි ඒක. ඉතින් ඒ වැඩ ටික කරා මට වෙන කිසිම වීඩියෝ එකක් ඇත්තටම ගන්න බැරි වුණා. මම හරිම ආසයි පොත් කියවන්න. දැන් නම් මම පොත් කියවනවා ගොඩාක් අඩුයි. හැබැයි ඉස්සර නම් මම මාරම විදියට පොත් කියවනවා. ඔය මම කියවන්නේ මම ඔන්ලයින් ඕඩර් කරගත්ත පොත් කීපයක්. ඉතින් ඒ පොතක් තමයි මම ඔය නිදාගන්න කලින් කියවන්න ගත්තේ. ඕක කියවලා මම එහෙමම නිදාගත්තා. එතනින් එහාට මට වීඩියෝ කරන්න නම් ඇත්තටම බැරි වුණා. ආයෙමත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.